වැහි වීරමත් හරියට අප්පම එක එනවා කිව්ව වෙලාවත් පහු වුණා. අපේ උන්ගේ වෙලාව කරවල හැටි දන්නවනේ. රාලහාමි කිය එක එක සල්ලි එකතු කරන් යන්න එනවා. මගේ වමනාවට මගේ තිබ්බ සල්ලි මගේ ළඟ නැහැ. රාලාමි අනේ රාලාමි මේ හරක්ට ටිකට කන්න දාන්න කියලා මේකේ පොඩ්ඩක් පරක්කුනේ රාලාමි. බලපන් වැහි වීරම බං කොයි වෙලේ වැස්ස කඩ වැටෙත් දන්නේ. මොකද රාලාමි කරන්න තියෙන්නේ කියලා කිරෝ වැඩ ගොඩක් තියෙනවා බං. මේ වාහනේ හොද ගන්නත් තියෙනවා. වත්ත පහල පොල් ටිකක් වැටලා තියෙනවා. ඒ ටික එකතු කරගන්න ඕන. පොල් අතු ටික මඩවලට දාන්න ඕන. වැඩ හුඟක් තියෙනවා. කරමු රාලාමි කරමු කාලා දින්නේ. අනේ කමන්න රාලාමි කරලා තියෙන වැඩ කරනවා. මැනික ඇති කුස්සිය ගිහිල්ලා මොනවා හරි කාලා උඹ වැඩ ටික පටන් ගනින්කෝ. බැරි බර කරේ තියන් දෙපයට වාරු වරල් රාලාමි මගේ බඩ කට පුර වෙනවා. ඕක මගේ බඩ කට පුර වෙනවා. බඩ කට පුරවයි ඕක මේ කුණා ඕක රාලාමි අපා අපි මෙන්න ඕනේ මේක කරන්න. මං ආවොත් තමයි කාර් එකක් හරි හොදගන්නේ මුන්. මේ මන් දන්නේ සල්ලි කීයක් හරි හම්බෙන්නේ නැත්නම් මට නේ. ඔව් අම්මෝ කීයක් හරි හම්බෙන්නේ නැත. සල්ලි දෙයිද නැත්නම් ආයන්න කියලා දන්නෙත් නෑ. ඒ තරම් කුණා ඕක. මන් දන්නේ රාලාමි ඇටි. මේවා හොදන්න ගියාම වැඩ ටික නම් ඉවර කරා ඉතින්. වැඩ ටික ඉවර කරාද? හොඳට වැඩ ටික කරා නේද? කරා ඉතින් රාලාමි මං කරන්න පුළුවන් කි හොඳටම කරා ඉතින්. වාහනේ හොදලා දැම්මා? වාහනේ හේද ගොඩාක් දූවිලි රාලාමි ඉතින්. මේ දවස්වල පෑයිල සැරයිනේ බං දූවිලි ටිකක් වැඩි. මේ අවුරුදු කටේ දැන් ඔබට සල්ලි එහෙමත් නැතුව ඇතිනේ. මේ දිකිරෝ අලුත් බයිස්කෝප් එකක් ඇවිල්ලා තියෙනවලු බං සිතාතියට. වරුඩි රාලාමි. හාමිනෙත් එක්ක ගිහලා හැන්ද කරේ බලලා වරෙන්කෝ. අනේ පින් සිත් රාලාමි පින් සිත් දෙනවා. අයන්න රාලාමි. දියංගේ පිට දෙයන්න බා හාමිනෙක් බයිස්කෝප් බලන්න රාලාමි. දිකිරෝ උඹේ හැඩ කොල්ලෝ හරි හැඩයි බං අද. කොහොම ඉන්න ඕන බං. මේ රාලාමි හාමිනේ ලෑස්තිත් දන්නේ නේද රාලාමි? හාමිනේ ලෑස්ති වෙන්නේ මොකටද? මේ ඉතින් ඒ බයිස්කෝප් එක බලන්න යන්නේ. ටිකිරෝ මං කිව්වේ උඹේ හාමිනෙත් එක්ක ගිහින් බයිස්කෝප් එක බලන් වරෙන් කියලානේ. අනේ රාලාමි මං හිතුවේ රාලාමිගේ හාමිනෙත් එක්ක බලන්න යන්න කියලා බයිස්කෝප්